මචං පළවෙනි කතාව විට්ස් කාර්යයක් ලක්ෂ 12යි. දෙවෙනි කතාව මට කටින් කාඩ් ගන්න පුළුවන්. කෝකද ඇත්ත කෝකද බොරුව? එක්ස්කියුස් මී පොඩක් කතා ගන්න පුළුවන්ද? පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔයාට හොඳට බොරු කියන්න පුළුවන්ද? පුළුවන්. ඔයාට බොරු කියන්න පුළුවන්ද? ඔයාට මොකද? හරි. පොඩි වීඩියෝ එකකට බොරුවක් කියවුවද? මොකද කියන්නේ හාද? පළවෙනි මොකද ඔය නම? පියුමි හංසිකා. පියුමි හංසිකා ඔයා? මාෂි. මට ඕන ඔයාට කවුරු හරි කියපු ස්ටේට්මන්ට්ස් දෙකක් කියන්න. හරිද? එකක් ඇත්තක් වෙන්න ඕනේ, අනික එක බොරුවක් වෙන්න ඕනේ. හැබැයි කෝකද ඇත්ත කෝකද බොරුව කියලා හිතාගන්න බැරි වෙන්න ඕනේ. මම කරන්නේ තප්පර 30ක් අරන් බලනවා කෝකද ඇත්ත කෝකද බොරුව කියලා ගෙස් කරන්න. ගෙස් කරගන්න පුළුවන් වුණොත් මම දෙනවා. බැරි වුණොත් ඔයා දෙනවා. හරි? ටිකක් හිතන්න මොන හරි ස්ටේට්මන්ට් එක. චුර හිතන්න. හරි වෙලාව අරගෙන. මට කියන්න පළවෙනි ස්ටේට්මන්ට් එක. එයා මගේ කසින් කෙනෙක්. එයා මගේ කසින් කෙනෙක්. හරි. දෙවෙනි එක කවදාවත්ම ආව දාලා යන්නේ නැහැ. කවදාවත්ම ඔයාව දාලා යන්නේ නැහැ. මේ එක්කෙනෙක් කිව්වේ ගන්නේ කොල්ලෙක් වෙන්න ඇති. හරි. නම කියනවා නෑ ඕනේ නෑ පාරද. හරි. මට තප්පර 30ක් දෙන්න. හරි මං try කරන්න බලන්න. පළවෙනි එක තමයි එයාමයි කසින් කෙනෙක්. ඔයාට දැන් වයස කීයද? 24යි. 24යි. මේ කොච්චර කාලයකට කලින්ද උනේ? අවුරුදු 2කට. එතකොට ඔය කියන කසින් ඇවිල්ලා කවුද? එයා අඳුරන තැනක්ද කෝවර්කර් කෙනෙක්ද මොකද්ද? ඔල්රෙඩි ගර්ල්ස් වලට කියන්නේ කොහොමද කසින්ලා තමයි. ඔල්රෙඩි ගර්ල්ස් වලට කියන්නේ කසින් කියලා. හරි හරි හරි. ඊළඟ එක ඇවිල්ලා මොකද? ඔයා කවදාවත් දාලා යන්නේ නැහැ කියන එක. හරි. ඒ කිව්වේ කොයි කාලෙද? අවුරුදු 2කට කලින්. හරි. එකම කෙනාද මේ නැත්නම් දෙන්න? පුළුවන්. ළඟද වෙන්නත් පුළුවන්. හරි. එතකොට සාමාන්‍ය මේ කොච්චර විතර රිලේෂන්ෂිප් එකකට පස්සේද ඔක් කිව්වේ? එහෙම කිව්වද? එහෙම තේරෙනවද? හරි කමන්නේ. මම බලන්න ගෙස් කරන්න. හරිද? බොරුව තමයි ඔයා කවදාවත් දාලා යන්නේ නැහැ කියප එක. මොකද දැන් දාලා ගිහින් ඇත්තේ. ඇත්ත තමයි. එයාමයි කසින් කෙනෙක් කිව්වේ. නෑ. කෝකද? ඇත්ත එක තමයි යවව කවදාවත් දාලා යන්නේ නැහැ කියන එක තාම ඉන්නවා යා මාත් එක්ක. කසින් කෙනෙක් කිව්වේ ඒක බොරු. ඒ වෙන කෙනෙක්. හරි නියමයි. මට ඩෙන්ටිෆයි කරගන්න බැරි වුණා. කමක් නැහැ. කොහොම හරි නයිස්. හරි. thank you ඩයිව් එකට.